අපි පුංචි පුතාලා දෙන්නගේ කාමරේ මම ලස්සන කරගත්ත විදිහ මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. බිත්ති සැරසිල්ලක් හදන්න යන්නේ කාඩ්බෝඩ් එකකින් මේ වගේ කොටු කපා ගත්තා. ඊට පස්සේ ප්ලැටිනම් එකකින් මේ වගේ වටේට බෝඩර්ස් ඇඳගත්තා. ලොකු පුතාගේ බර්ත්ඩේ එක දවසේ යාගේ ගිෆ්ට් පැක් කරලා තිබ්බ රැපින් පේපර්ස් තමයි මේ. ඒ වගේ තියෙන මල් මම මෙහෙම කපලා වෙන් කරගත්තා. ඊට පස්සේ ගැලපෙන විදිහට මෙහෙම ඩිසයින් කරලා තුනකට වෙන් කරලා අලව ගත්තා. බලන්නකෝ ඉතින් ඔයාලට ලස්සනයිද කියලා. මේ විසි කරන රැපින් පේපර් කොලයකින් තමයි මේ ඩිසයින් එක මම කරගත්තේ. මේ ඉපදුන ගමන් පුංචි බබාලට කළසුදු වර්ණ විතරයිනේ පේන්නේ. මම මේ හදන්නේ ඒ වගේ ෆ්ලෑෂ් කාඩ් ටිකක් හදාගන්න. කළු පාට වානිෂ් පේපර් කොලයකුයි විසිල් බෝඩ් කැලිටිකුයි තමයි ඕනේ කරන්නේ. බලන්නකෝ මේ වගේ ලස්සන හැඩතල කපාගෙන ඒක ගැලපෙන විදිහට අලව ගත්තා. ඊට පස්සේ සෙලෝ ටේප් එකක් අරගෙන ඒක හොඳට ලැමිනේට් කරා වගේ සෙලෝ ටේප් වලින් කවර් කරගත්තා. මේ නම් මේ වෝල් ස්ටිකර් වලින් මම කරපු ඩිසයින් එක. ලොකු පුතා හම්බෙන්නේ ඉතින් රූම් එකේ අලවන්න ගෙනලා ඉතුරු ස්ටිකර්ස් ටිකක් තමයි ඒ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම වෝල්ස් වල අලවගත්තේ. බලන්නකෝ ඔයාලත් ලස්සනයිද කියලා. මේ දේවල් කඩෙන් සල්ලි දීලා ගන්න පුළුවන් වුණත් දැන් ලොකු පුතාට ටිකක් තේරෙන නිසා එයාත් එක්ක එකතු වෙලා මේ දේවල් මමම නිර්මාණය කරන එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් බලන්නකෝ මම ඒවා කරන අතරේ එයාත් මේ වගේ ඇඳට වෙලා ඉඳලා මට උදව් කරා. ෆ්ලෑෂ් කාඩ් ටික නම් මම තොටිල්ල ගාව බිත්තියෙන් තමයි අලව ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් රූම් එක තියෙන්නේ. බලන්නකෝ. ඇඳේ ඉඳන් කෙලින්ම බලනකොට පේන බිත්තිය තමයි අර ප්‍රසන්ට් පේපර් කොලෙන් කරපු ඩිසයින් ටික අලව ගත්තේ. ඇඳ ළඟම තියෙන බිත්තිය නම් ස්ටිකර්ස් අලවලා තමයි ලස්සන කරගත්තේ. මම මේ වීඩියෝ එක ගේන්නේ හොස්පිටල් ඇඩ්මිට් වෙන දවසට කලින් දවසේ. ඒ දවසේ තමයි මම මේ ටික සේරම ඉවර කරගත්තේ. අන්තිම channel එකේදී මට දීලා තිබුණ දිනයට කලින් ඇඩ්මිට් වෙන්න කියලා කිව්වා. ඒ නිසා ඉතින් තිබ්බ වැඩ ටික ඉක්මනට ඉවර කරගත්තා. බලන්නකෝ දැන් ලස්සනයිද කියලා. මේ තියෙන්නේ මම හොස්පිටල් ගෙනියන්න හදාගෙන තියෙන බෑග්ස් ටික. ලොකු කළු බෑග් එකේ තියෙන්නේ මගේ බබාගේ යොක්කුගේම පිලෝස් ටික. මේ පොඩි කළු බෑග් එකේ ලේබර් රූම් එකට ගෙනියන බඩු ටික. එතකොට මේ ට්‍රැවලින් බෑග් එකට දාලා තියෙන්නේ ඔක්කොම බබාගේ බඩු ටික. ඊට පස්සේ මේ නිල් පාට කූඩේට මම කෑම ජාති පිඟන් වතුර බෝතල් වගේ ඒ වගේ ටික දාගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි හදාගත්තේ. මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා සේරම ටික මම මේ විදිහට ලියලා ගැහුවා. තව මගේ නමයි ඒ විස්තර ටිකක් ගහලා තියෙනවා. මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ බබාට මාස එකමාරකුත් පහ වුණාට පස්සේ. ඉතින් මම අරන් ගියපු බඩු කොට නම් බබා හම්බෙලා පහවදාම මං හස්බන්ඩ් අතේ එවුවා. ඇත්තටම තේරුමක් නැහැ ඒ වගේ බඩු අරගෙන ගියපු එක. ලොකු පුතාව හම්බුනේ ප්‍රයිවට් හොස්පිටල් එක. ඉතින් ඒකදි මං අරන් ගියපු බඩුයි දැන් මේ පාර ගවර්න්මන්ට් හොස්පිටල් එකකට යනකොට ගෙනියපු බඩුයි හත්පසින්ම වෙනස්. ගවර්න්මන්ට් හොස්පිටල් එකේදී ලේබර් රූම් එකට බඩු ටිකක් වැඩිපුර ගෙනියන්න ඕන. ප්‍රයිවට් හොස්පිටල් එකේදී එහෙම ඕනේ වෙන්නේ නැහැ. අනිත් දේවල් ඒ කියන්නේ බබාට අපි ගෙනියන දේවල් ලොකුවට ගවර්න්මන්ට් හොස්පිටල් එකේදී ඕනේ වෙන්නේ නැහැ. ප්‍රයිවට් හොස්පිටල් එකේදී ඕනේ වෙනවා. ඉතින් මේ ෆීඩින් පිලෝස් එහෙමනම් මං අරන් ගියෙත් නැහැ. ඒවා පස්සේ ගෙන්න ගන්නම් කියලා හිතන් හිටියේ. ඒ වුණාට ඒ දේවල් මොකුත් ඕනේ උනේත් නැහැ. බබා හම්බෙලා ගෙදර ඇවිල්ලා ආපු දවසට පහෝදා තමයි මේ වීඩියෝ එක මං කළේ. ලොකු පුතාව හම්බෙලා නම් මාසයක් විතර යනකම් යව තොටිල්ලේ තමයි තිබ්බේ. ඒ නිසා තමයි මම මේ පාරත් තොටිල්ලක් හරි ගස්සගත්තේ. දැන් බබාට මාස දෙකක් වෙන්නත් ළඟයි. ඒ වුණාට තාම එකපාරක්වත් තොටිල්ලේ යව තියලා නැහැ. ඉතින් මං තොටිල්ල ගාව අලවලා තිබ්බ ෆ්ලෑෂ් ක්ලාත් ටිකක් ගලවලා ගත්තා. ඒවා බබා ඇඳේ තියලා තියෙන වෙලාවට තමයි මෙහෙම යාට පේන තියලා තියෙන්නේ. එයා ඒවට නම් හරිම කැමතියි. නිතර මේ දිහා බලනවා. මේ වීඩියෝ එක කරද්දී බබාට සති 2ක් විතර වගේ ඇති මට මතක විදියට. එයාට තාම කළසුදු වර්ණ විතරයිනේ පේන්නේ. එයා හරි ආසාවෙන් මේ දේවල් දිහා බලනවා.
ඉතින් මෙන්න මේ බේබි රූම් නෙට් එක ඔයාලා ගන්න හිතාගෙන ඉන්නවා නම් චුට්ටක් දෙපාරක් හිතන්න. මොකද මම මේක ගත්තට පස්සේ ආපහු හස්බන්ඩ් කියලා අර අකුලන නෙට් එකක් අරන් ආවා. ඒ නෙට් එකේ ගාණත් මේකට වඩා ගොඩක් අඩුයි. මේකේ මේ යට මෙඩ්‍රස් එකක් එක්ක ඇවිල්ලා තියෙන නිසා රබර් ෂීට් එකක් වගේ දාලා තමයි බබාව තියන්න වෙන්නේ ඒකේ. එහෙම නැත්නම් ඒක නිතර සෝදන්න එහෙමත් අමාරුයිනේ. ඉතින් මේක මේ ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නපු එකක්. මම ඉල්ලුවේ යට මෙට්‍රස් එක නැති එක. ඔයාලා ගන්නවා නම් ඒක එහෙම බලලා ගන්න. මෙට්‍රස් එකක් නැති එකකුත් තියෙනවා ඒකේ. ඒකේ නම් ලොකුට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. දැන් බබාට මාස එකමාරක් විතර වෙනවා. ඉතින් මේ තියෙන්නේ දැන් එයාගේ රූම් එක තියෙන විදිහ. මතක සටහන් එකතු කිරීමක් විදිහට තමයි මම මේ channel එක කරන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ වල බලන්න ආසයි නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්.